සදාවත් වාසනාවන්ත පින්වතුනි මීට වසරකට පෙර මිය පරලෝකීය විතානගේ උදාර මදුසංකට පින් දෙන්න මේ උදාාරතර පින්කම සිදු කරන්නේ විදේශගතව සිටින නදීකා චතුරංගනීට ආශිර්වාද කිරීම මවතුමිය ඇටියට ඒ වගේම පියතුමල සහ සහෝදර ඥාතිවරු කිරියම්මල සහෝදර ඥාතිවරු ආදී කොටගත් සහ සම්බන්ධව සිටින සදාවත් පින්වතුන් ඔක්කොම කට්ටිය දින කීපයක් තිස්සේ ඉඳලා අපිට කතා කරන ඉතු වෙන්න ඕනෑ කරන වගකීම් සහ යුතුකම් පිළිබඳව අවබෝධයෙන් තමයි මේ උදාාරතර පින්කම සිදු කරන්නේ. වසරක් ගත වීම නිමිති කරගෙන අවාසනාවන්ත ලෙස ඔබෙන් සමුගෙන ගිය ඒ මදු සංකට පින් දෙනවා ආරෙන්න වෙන වැඩක් වෙන දෙයක් කරන්න අපිට ඉතුරු වෙලා නැහැ. නදීකා චතුරංගනී මහත්මිය විදේශගතව සිටියත් එතුමියක් ඒ දුක කාට කියන්නද දෙවියන්ට කිව්වත් වැඩක් නැහැ කියන හැඟීම තුළ තමයි එතුමියක් ජීවත් වෙන්නේ. ලංකාවේ ජීවත් වෙන අය අපිත් එක්ක එකටත් බැඳගෙන ගමන් බිමන් ගිහිල්ලා සිනහවෙන් සතුටින් අපිත් එක්ක කටයුතු කරපු අපේ මල්ලි අපේ අයියා අපේ ඥාතිවරයා අද අපි අතරනේ අපිට කතා කරන්න විදිහක් නැහැ. ලස්සන ජීවිතයක් ගත කරන්න තිබිච්ච කෙනෙක් අද අපි අතරින් සමුගෙන ගිහිල්ලා ඉති වසරක් පිරීම නිමිති කරගෙන මේ වැඩිහිටි නිවාසයේ තෝරාගෙන මෙහෙන් ලාවට ගහලා දාලා කරන්න හදන පින්කමක් නෙවෙයි. අසීමිත පින්කම් ලැබෙන අසීමිත ආනිසංස ලැබෙන පින්කමක් කරන්නේ. කිසිම අඩුපාඩුවක් නැහැ ඔබලා කරන මේ පින්කම. ඔබලා ඊටා ශ්‍රද්ධාවෙන් මේ පින්කම කරන්නේ. ඊටා වටිනාකමක් තිබෙනවා සහෝදරයෝ සහෝදරියන් තමන්ගේ මල්ලි කියන සහෝදරියා කියන හැඟීම නදීකා චතුරංගනී මහත්මිය තමන්ගේ පුතා වෙනුවෙන් විදේශගත වෙලා මුදල් ලැබන තමන්ට කරන්න පුළුවන් ඉහළම දේ කරලා ඒ නිසා මේ මොහොතේ කල්පනා කරන්න ඕන අපි ලෝකෙ දිහා බැලුවොත් එහෙම ලංකාවේ විශේෂයෙන්ම අපි අනිත් රටවල් අතහැරලා දාලා ලංකාවේ ජීවිතේ නැති කර ගැනීම ඒ කියන්නේ සියදිවි හානි කර ගැනීම වැඩිම රට ලංකාව නොවෙන්න පුළුවන්. හැබැයි වැඩි හරියක්ම ලංකාවේ සියදිවි හානි කර ගැනීමේ ප්‍රධානම තැනම ඉන්නේ පිරිමි පාර්ශවයේ අය. අංකයකට ඉන්නේ පිරිමි. හේතුව දරා ගැනීම සහ ඉවසීම කියන එක අඩුම කණ්ඩායමක් තමයි පිරිමි කියලා කියන්නේ. ඒක එතකොට චෝදනා කරන්න බෑ ගෑනු ළමයිට අපිට කරන්න දෙයක් නෑ ඒක කියලා. අපි ගත්තොත් එහෙම කාන්තාවෝ ගෑනු ළමයි. බුදුහාඳුරෝ දේශනා කරනවා ඒක අම්මා කෙනෙකුට ගෑනු ළමයින්ටවත් කාන්තාවන්ටවත් නෙවෙයි. මේ ගුණය තියෙන්නේ. තුත්තිරි ගහක් වගේ කියලා අපේ අම්මා. ඇයි තුත්තිරි ගහකට නිදර්ශනය කරේ? තුත්තිරි ගහක් කියලා කියන්නේ ගමේ සුලි සුලඟකටවත් ගැලවිලා යන්නේ නැහැ. තේරුණේ? සුලි සුලඟකටවත් ගැලවිලා යන්නේ නැහැ තුත්තිරි ගහ. ඉතින් කොස්ගස් උනත් තුලඟට ගැලවිලා වැටෙනවා මුදුන් මුලත් එක්ක. හැබැයි තුත්තිරි ගස් ගැලවෙන්නේ නැහැ. අන්න අම්මා කෙනෙක් කියන්නේ ආන් ඒ කෙනෙකුට දරා ගැනීමේ හැකියාව උපරිමයි. දැන් අපි දැක්කොත් තම කාන්තාවෝ ලේසියෙන් සියදි විහාර කරගන්න නැහැ නේ ගෑනු ළමයි වුණා. හැබැයි අපි දකින්න ඉඳලා හිල්ලා. දැන් අපි දැක්කා ඊයේ පෙරේද තමන්ගේ බඳින්න පිරිමි ළමයා වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා කියලා ගෑනු ළමයා මොකද කරේ? විශ්වවිද්‍යාල ගෑනු ළමයි. රේල් වල බෙල්ල කියලා මැරුණා නේද? ඉතින් අවාසනාවට ලස්සනම ගෑනු ළමයි. ඉතින් ඊළඟට දැන් මේ මදු සංඝ. කැත අය නෙමෙයි. ඒ හොඳ අනාගතයක් තිබිච්ච කට්ටිය. එතකොට ඇයි එහෙම වෙන්නේ? දැන් මේ ටීවී channel වල රේඩියෝ channel වල බුදුබණ කියනේම කොහාටද ගේන් තියෙන්නේ. එතකොට අපිට පැහැදිලිවම පේනවා පන්සල් කොච්චර තිබුණත් අසීමිත සේවයක් මිනිසුන්ට වෙන්නේ නැහැ කියලා. තේරුණේ? පන්සල් කොච්චර තිබුණත් අසීමිත සේවයක් මිනිසුන්ට වෙන්නේ නැහැ. අපි කියන්නේ පාංශකුණ දෙන්නයි බණක් මේ දානෙට වඩින්නයි පන්සල් ඕනේ නැහැ කියලා. දැන් මගේ මතේ නම් එහෙමයි. මම තාන්දුරු කෙනෙක්. නමුත් ඉතින් මගේ මතේ කියන්නේ නේද? පාංශකුණ වලට එන්නයි දානයක් දුන්නොත් ඒකට වඩින්නක් විතර පන්සල් ඕනේ නැහැ. ආම්දුරු කට්ටිය අවශ්‍ය නැහැ. ඊට වඩා වැඩි යමක් ආම්දුරු කට්ටියකින් පන්සල් වලින් සිද්ධ වෙන්න ඕන මොනවද වෙන්න ඕන? ඉස්සර අපේ නායක ආම්දුරුව ගමේ කාට අසනීපයක් වුණා සීනි කොට්ටක් අරගෙන නෙස්ටමෝල් එකක් අරගෙන හැමම ගෙදරකට යනවා පිරිත් තුල ගැට ගහලා එන්න. දැන් අම්මලා දැකලා ඉතින් මාන්දුරු කෙනෙක් එනවා ලඩක් අසනීපයක් ඇදුනාම. එන්නේ නැහැ ඇයි? මිනිස්සුන්ගෙන් ආම්දුරු කට්ටිය ඈත් වෙලා. තේරුණේ? ආම්දුරුන්ගෙන් මිනිස්සු ඈත් වෙලා. මේ දෙගොල්ලම මේකට වග කියා ගන්න ඕන. විශේෂයෙන්ම ආම්දුරු කට්ටිය දැන උගත් ගිහි අයට වඩා නිවැරදි තීරණ ගන්න කොටසක් හැටියට මිනිස්සු දකින්නේ.
එතකොට හාමුදුරු කට්ටිය එක පූර්වාදර්ශයෙන්ම පෙන්වන්න ඕන. අපි කියන්නේ අපි එතන ඉන්නේ. ඔය කට්ටිය තරම අපි 아무තු බණන්දද මේ රන්සි හාමුදුරු කියන්නේ ඇවිල්ලා කියන්නේ 아무තු එකක් නෙවෙයි. මම ওই මාගමරද ඔය හැමතැනම බණ කියපු කෙනෙක් නේ. ඒ නිසා 아무තු බණ නෙවෙයි මේවා. එතකොට විශේෂයෙන්ම පිරිමිලමයි ඇයි සියදිවි යානි කරගන්නේ. අපි දන්නවා ඉවසීමේ ගුණේ කාන්තාවන්ට වඩා අඩුයි පිරිමින්ට. පිරිමි 10 දෙනෙකුට තියෙන ආත්ම හායිය එක කාන්තාවක් සතුයි. දැන් අපි මේ නදීකා චතුරංගනි මහත්මිය දැන් මේ පුතා මේ නැති වුණා කියලා එයාත් බෙල් වල දාගන්නද? එතකොට ගෙදර ඉන්න අය බෙල් වල දාගන්න මොන බොත් කඩි වැඩක්ද? තේරුණේ? මොකක් හරි පොඩි ප්‍රශ්නයකට මේ ගෙල් වල දාගන්නේ කාවුරු මට්ටු කරන්නද? දැන් අද කවුද මට්ටු වෙලා ඉන්නේ? මට්ටුනේ තමන්මයි. තේරුණේ? අර කෝච්චියට බෙල්ල තිබ්බ ගෑනු නම. අපි කියන්නේ අපිට මොන ප්‍රශ්නාවක් අපි කවදාවත් බෙල් වල දාගන්නත් වහ බොන්නත් අපි තීරණය කළා නැහැ. ඔයාලා කියන්නේ අපිට ප්‍රශ්න නැතුවද? අපිට ගහනවා වැටෙන්නම. තේරුණේ? අපි දන්නවා නරක කියන්නේ ජඩේකට නරක වැඩ කරන එකෙකුට මිනිහෙකුට මේ සමාජේ පැවතෙන්න නම් මොකද කරන්න ඕන අම්මේ? හොඳ මිනිස්සුන්ට වැටෙන්න ගහන්න ඕන. ඇයි ඒ? හොඳ මිනිස්සු නැගිටලා ඊට නරකයන්ට තැන නැහැ ලංකාවේ. දැන් ඔය හැම ටීවී channel වලින් දේශපාලකයෝද හැම ලොකෙක්ම නරකය ඇයි හොඳ අයට ගහන්නේ? නරකයට පැවැත්ම තියෙන්නේ හොඳ අයට ගහලා සමතල කරොත් විතරයි. දැන් හිතන්නකො ලොකු ගහක්. දැන් මේ ගහ මේ වීදුරුව ගහ කියලා හිතන්න. මේ පීරිසිය අග අතු හයක් අතක් තියෙනවා කියන්නකො. මේ අතු අග ඉඳලා ගල් අරගෙන ලී දගුරු අරගෙන මේ ගහේ මුලට ගහනවා. මොකද වෙන්නේ? කාලයක් ගිහලා එක්ක දිරලා මේ ගහ කඩා වැටෙනවා. නැත්තම් අර ගහන ප්‍රහාර වලින් මේ ගහ කඩා වෙන්න කියන්නකො. අතු වල ඉන්න අපිට මොකද වෙන්නේ? මේ මුදු මුලත් එක්ක මේ ගහ කඩා වැටිච්ච ගමන් මේ අතු වල ඉන්න අය අපි සමතලා වෙලා වැටෙනවා. එහෙනම් දැනගන්න ඕන නරක මිනිස්සුන් එකතු වෙලා හොඳ මිනිස්සුන්ට ගැව්වාම අපි සමතලා වෙලා වැටෙනවා. අම්මා තාත්තා ගැන හිතන්නේ නැතුව දැන් මේ ලෝකේ දැන් මේ නංගි ඉන්නවනේ මල්ලි ඉන්නවා වීඩියෝ කර මං අහනවා ඔය දෙන්නට අයිතිද ඔය දෙන්නගේ ජීවිතේ? දැන් මට නිකමට කියන්න ඔය දෙන්නට අයිතිද ඔය දෙන්නගේ ජීවිතේ කියලා? කාටද අයිති? හැමෝටම අයිති. මෙයා බිහි කරපු අම්මට තාත්තට මෙයාලා බිහි කරපු දෙමාපියන්ට සෝයා මීට් පැකට් එක හදන මිනිහාගේ ඉඳලා මැලිබන් බිස්කට් එක හදන මිනිහාගේ ඉඳලා එතකොට පිටි පැකට් එක හදන මිනිහාගේ ඉඳලා මේ ඔක්කොම ළඟේ එක නිෂ්පාදනයක් තමයි මාවේ. තේරුණේ? දැන් ආන්දර කෙනෙක් ගන්න මේ මම රාන්සි ආන්දර. එතකොට මගේ නිර්මාණය මාව මට අයිතිද? දැන් මාව නිර්මාණය කරගන්න මාව මෙතෙන්ට ගේන්න මගේ පිටිපස්සේ ලක්ෂ ගණන් මිනිස්සු ඉන්නවා. ලක්ෂ ගණන් මිනිස්සු මගේ පිටිපස්සේ ඉන්නවා. එතකොට එහෙම හැදෙන්නේ දැන් අපි සෝමහාන්දුරන්ට අදත් ගරු කරන්නේ ඇයි? ලංකාවේ ඉඳලා අපතේ සෝමහාන්දුරන්ට ඇයි අදත් ගරු කරන්නේ? හොඳම බණ ටිකක් ලංකාවට කිව්ව නිසා. එතකොට අදත් බණ කියන හාන්දුරකට ලංකාවේ නැතුවද ඕන තරම් ඉන්නවා. ටීවී එකේ බණ නොකියන ගම්මට්ටමින් ලංකාව පුරා කොච්චර හාන්දුර කට්ටිය ඉන්නවා කියලා දිහිතේ. ඔය මයික් වලට ඇවිල්ලා බෙරියම් දෙන හාන්දුර කට්ටිය හින්දා ෆෝන් එක අතට ගත්ත ගමන් ජඩ වැඩ කරන භික්ෂුන් වහන්සේලා හින්දා මොකද වෙලා තියෙන්නේ? මේ නංගිත් මේ මල්ලිත් ෆෝන් එක අතට ගත්ත ගමන් මහා ඕන් නැති මේ මොකක් හරි මහ ජරස්ත වීඩියෝ එකක් දකින්නවා. එතකොට ওই කට්ටිය තීරණය කරනවා යකෝ හාන්දුර කට්ටිය මෙහෙමද නෑ. කවදාවත් නංගි ඔබ හිතන්න නැතම මල්ලි ඔබ හිතන්න නැතේපා. ඒ කියන්නේ ඔය වීඩියෝ වල එන්නේ නැති කැමරාවල් වලට එන්නේ නැති සෙල්ෆි ගහන්න නැති TikTok හදන්න නැති හාන්දුර කට්ටිය අතිබහුතරයක් ඉන්නවා ලැජ්ජා සාගතව ලංකාවේ ඇතුලේ. තේරුණේ? ඒ මිනිස්සු එන්නේ නැහැ TikTok හදාගෙන. ඒ මිනිස්සු එන්නේ නැහැ සෙල්ෆි වීඩියෝ ගහගෙන. ඒ මිනිස්සු තමන්ගේ ගෞරවය රැකගෙන දැන් මම අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කරන්නේ. මම සමරගම පළාතේ උපදේශකවරයෙක්. අධ්‍යාපන අමාත්‍යාංශ. මට මොනවද සෙල්ෆි පොල්ලක් අතේ තියාගෙන TikTok හදාලා මේ මිකුණාට බෑ මට විනය පරීක්ෂණ කරනවා. මම වග කියනවා අධ්‍යාපන අමාත්‍යාංශයට. මම අධ්‍යාපනයේ උපදේශකවරයාට සමරගම පළාතට මම වග කියන්න ඕනේ. මට තියෙනවා ආයෙත් 96ක් බලන්න යන්න. අධීක්ෂණය කරන්න ආයෙත් 96ක්. එතකොට මම වග කියන්න ඕනේ. ඕ රන්සියන්තුගේ හැටි අද TikTok එකක් හදලා දාලා සෙල්ෆි එකක් දාලා මොන තරම් කැතද? එතන එහෙම බෑ. තාත්තෙක් ගත්තොත් එහෙම තාත්තර ගුණක සරමනේ තෝ ගියේ තුල යන්නේ. සරම අඳිනකොට තාත්තා කවදාවත් දොරකඩ ළඟට ඇවිල්ලා සරම අඳින්නේ නැහැ. තේරුණේ? ඊළඟට ළමයෙක් ඉස්සර තාත්තා සරම කඩලා සරම අඳින්නේ නැති තාත්තලා ඕන තරම් ගෙවල් වල ඉන්නවා. මම දැන් පාමිසියක් අයිති මහත්තයෙක් නෝනා කෙනෙක් ඉන්නවා මගේ හොඳ යාළුවෝ දෙන්නම නෝනා මට කියනවා මහත්තයාගේ කකුල කැන්න වොලිබෝල් ගහන්න ගිහින් ගෙදරටලා ඉන්නවා. නෝනා පාමිසි වන්ට රෑ 10ට. නෝනා ගෙදර යනකම් බලා ඉන්නවා රෑ නාන්න. මං ගියපර කොල්ල දෙන්නෙක් ඉන්නේ 19යි 21යි එක කොල්ලෙක් විශ්වවිද්‍යාලේ මේ චූටි ලොකුයි කියලා. ඉතින් අපි කතා කරන්නේ මොකද චූටි ලොකු ඉන්නවනේ ගෙදර. තාත්තම නාවන්න පුළුවන්. අනේ ඒකට අපේ මහත්තයා. උන් දෙන්න ඉස්සරහ නාන්නවත් කැමති නැහැ.
තේරුණේ මං ගෙදර බල එනකම් බලා ඉන්නවා නාන්න පහේ ටික දීලා නාන්න. ඉතින් බලන්නකො දැන් ඇත්තට විනයක් නැද්ද දෙමාපියන්ගේ. එතකොට ළමයි හැදෙන්නේ නැද්ද ওই විදිහටම? ළමයිනොත් හැදෙනවා. ඔය කොච්චර අපි බණ කිව්වත් අම්මලා තාත්තලා හැදෙන්නේ නැතුව කවදාවත් දරුවෝ හදන්න බෑ. ඒකට අත්දැකීම තියෙන දැන් මට අත්දැකීම් කොට ලොරි ගන්න නැත්නම් දැන් මගේ ළඟ පොඩි හාමුදුරුවෝ කට්ටිය 12ක් ඉන්නවා. නානාවිද චරිත. නානාවිද පවුල්. තේරුණේ? අවුරුදු 13ක් ඉදි දූෂණය වෙලා ගෑනු ළමයෙකුට ළමයෙක් ඉපදෙනවා. ඒ ළමයා මගේ ළඟ මහාන වෙනවා. තේරුණේ? අවුරුදු 14යි අම්මා දූෂණය කරලා දරුවා ඉපදෙනකොට. ඊට පස්සේ ඒ ළමයා මම මහාන කරනවා. හරියටම අවුරුදු 14 පයින්නකොට අර කාලේ අම්මගේ ඇඟේ ලේ වලත් එක්ක ජානත් එක්ක තිබිච්ච සෙල්ලම් මෙයා සිවුර දාගත්තත් පටන් ගත්තා සිවුර ඇතුලේ. මම කිව්වා තීරණය කරන්න කොයි පැත්තද ගන්න කියලා. පස්සේ පන්සලෙන් ඉවත් කරලා යන්න ගියා. අවුරුදු 14යි. එතකොට මේක මොකද මේ සිවුරේ ප්‍රශ්නද තියෙන්නේ? නෑ. අම්මගේ දාන. තේරුණේ තාත්තා නෑ. පුදුම හොඳ තාත්තා කෙනෙක්. අම්මගේ දාන. ඒ කියන්නේ දෙවෙනි මිනිස්සයා. දූෂණේ පස්සේ බැන්ද. එතකොට ආර්ය වන්දි කියලා අයින් වුණා. ඊට පස්සේ ඒ තාත්තා පුදුම නම් ඉස්සෙලි කෙනෙක්. අම්මගේ තියෙන කැරක්ටර් හොඳ නෑ. තේරුණේ මම පන්සල් එනකොට කැමති නෑ. හොඳ නෑ. ඒ නිසා කතා කරන්න දන්නේ නෑ. එතකොට මෙයා හරියටම අවුරුදු 14ක් වෙනකොට එයාගේ සෙල්ලම් ටික පටන් ගත්තා. මං කව තීරණය කරා. පස්සේ ඉවත් කරම දාන තමයි නැවැත්තුවේ මම. ඒ නිසා හදනව නම් හදන්න ඕනේ. මම කියන්නේ මේ ලංකාවේ දෙමාපියෝ ටික හැදෙන්න ඕන ඔක්කොටම කලින්. අයි තරහ වෙන්න බෑ කවුරු මොනවා කිව්වා කියලා. ඒ කියන්නේ ඇත්තම කතාව තමයි ඒ මිනිස්සු टॉयलेट එකට ගිහලා වතුර ගහන්න දන්නේ නැත්තම් එක්කම ළමයි टॉयलेट එකට ගිහලා හරියට වතුර ගහන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ළමයින්ට බැන්නට වැඩක් නැහැ. ආයේ මේ බොරු බේගල් බණ කියලා වැඩකුත් නැහැ. කතන්දර හදලා වැඩකුත් නැහැ. තාත්තා දන්නේ නැත්නම් අම්මා දන්නේ නැත්නම් টয়ලට් එකට ගිහලා ලස්සනට ඉන්න වතුර ගහලා එක ළමයෙක්ගින්වත් බලාපොරොත්තු වෙන්න එපා ඒ හොඳේ. ඊට පස්සේ ඉස්කෝලේ টয়ලට් එකක් තිබුණා. ගෙදර කරාමේ වහන්න අම්මයි තාත්තයි දන්නේ නැත්නම් ලීක් වෙන්න නම් වහන්නේ ළමයින්ගෙන් ඕවා බලාපොරොත්තු වෙන්න නැතිව. රෙක්ස්පර්ට් ළමයිනුත් ඉන්නවා. අම්මලා තාත්තලා ළඟ නැති ගති ගුණ ළමයි පුදුම විදියට තීරු කරගත්ත ගෙවලුත් අපි දැකලා තියෙනවා. ඒකත් කියන්න බෑ. තේරුණේ? ලොකු ආන්දරන්ගේ නැති ගුණ ධර්ම පොඩි ආන්දර කට්ටකින් බලාපොරොත්තු වෙන්නත් එපා. හේතුව කවදාවත් හැදෙන්නේ නැහැ. ලොකු හඳුර යන විදියටම යන්නේ. තේරුණේ? ඒක හැටිය. ගහේ කට උල් කරන්න ඕනේ නෑනේ. නේද? දැන් ගහේ කට අපි උල් කරනවද ඔය කැලේ තියෙනේවා? නෑනේ යතුකොට නියන් අරන් ගිහලා. ඒව ඔටෝම සබා ධර්මයෙන්ම උල් වෙනවා. අම්මා තාත්තගේ හැසිරෙන්නේ දැන් හවසට අපි උයන ගමක දෝනේ පුදු පහන තියන්න. ඒ කෙල්ල මොනවද දන්නේ නැහැ. මොකද කරන්නේ? ඔය මන් ටිකක් හැදුවා. නෑංග පුටුවක් උඩට අර උඩින් පීරිසිය තිබ්බා. පහන පත්තු කරා පුටු වැරන් තියන්නෙත් නැහැ දෝණිය අතුරු දානවා. ගාථා කිව්වෙත් නැහැ. ඇත්තම කතාව ඕක. දැන් තාත්තා ගෙදර නැහැ කියන්නකො. තාත්තා ඉන්නේ ලාගෙන තාත්තත් ඕක කරන්න එපා. නම් ඉස්සීනේ ෆ්ලෙක්සිබල් වෙන්න එපා අපි ඕනම කෙනෙක්. ඒ කියන්නේ නිහතමානී වෙන්න ඕන. නිහතමානී කියලා කියන්නේ යාළඟ වැරදි නෑ කියන එක. එතකොට නිහතමානී තාත්තෙක් නම් එයා ගෙදර ඉන්න දවසක දරුවොත් එක මල් ටිකක් පූජා කරන බුදුන්ට. තේරුණේ? අම්මට තාත්තා නැතිනම් හැම දවසකම ඉන්නේ අම්මා නම්. අම්මට පුළුවන්කම ලැබෙන්නේ ඒ වෙලාවට මෙයාට මේ දෙවඩිනිමයි සංගීතේ ඔය දින මේ හිලව් වල ටික බලන්න එන්න ෆයිට් කරගෙන මේ උයන්ඩ දඩබඩ ගාලා උයන වෙලාව නෙමෙයි. උයන්ඩ වෙන ටයිම් එකක් දාගෙන විනාඩි 10ක් විනාඩි 5ක් තමන්ගේ දුවයි පුතයි එක්ක බුදුන් අදින්න වාඩි වෙන්න. එතකොට ඒකට ලොකු වුණත් කවදාවත් උඹ කියලාත් අපේ අම්මට කතා කරන්න එන්නේ නැහැ. අද අනිවාර්යෙන්ම හොඳට මතක තියාගන්න මොකක් හරි අවවාද දුන්නොත් අනිවාර්යෙන්ම ගහන මන්නෙන් බෙල්ල වෙන්න. ඉස්සරහට වෙන්නේ ඒක ලංකාවේ. ළමයි ගහන අනිවාර්යයෙන්ම දෙමාපියන්ට සමතලා වෙන්න. මොකද හේතුව හදන්නේ නැහෙනි. හැදෙන්න ආරිනවා. ඔය ගම්පාල් වැල් වගේ ඔහෙ පැටලි යනවා. හරියනවද? හරියන්නේ නැහැ. පොඩි කාලේ නම් අයිස් ගහන්න පටන් ගන්නවා, කුඩු ගහන්න පටන් ගන්නවා. ගුලියක් නැත්තම් ඉස්කෝලේ යන්න බෑ. හක්කපටස් එකක් නැත්තම් ඉස්කෝලේ ගිහලා විනාඩි 40 ඉන්න බෑ. මේ ටීචර්ත් එක්ක ඉගෙන ගන්නකොට ටීචර් දිහා බලන්නේ මහා කුප්ප විදියට, උගන්වන්නේ සර් දිහා බලන්නේ ජරස්ත විදියට. මොකද්ද මේ? තේරුණේ? දැන් අපි දන්නේ දැන් දෙවනි වගේ නාට්‍ය වලින් මොනවද අපේ ලංකාවට පෙන්වන්නේ? දැන් ඒක නැවැත්තුවා මම හිතන්නේ නේද? නවත්තලා මල්ල පුදුම ඇණයක්. පුදුම අර අපි කියන්නේ ඇණයක් කියලා. පුදුම වදයක් අපේ ලංකාවට ඇති කරේ. මොකද කරේ? ඒ ලෙවල් පන්තියේ කොල්ලෝ කෙල්ලෝ ටික එකතු කරගෙන සර්ට බෝකර් කරන්න, ටීචර්ට බෝකර් කරන්න, ඒ ලෙවල් පන්තියේ ළමයි ටික බලන්න ඉන්නවා. සයන්ස් උගන්වන්න ටීචර් දිහා ටීචර්ත් එක්ක හොරෙන් පැනලා යන්න ලංකාවට උගන්වනවා. ඉස්කෝලේ ළමයින්ට. සර් එක්ක ඉස්කෝලේ 13 පන්තියේ කෙල්ල ටික යනවා සර් එක්ක හොරෙන් පැනලා යන්න. ඒ නාට්‍ය වෙනම දර්ශයක් දුන්නේ අපේ රටේ. ඉස්සර චිත්‍රපටි වල ටෙලි නාට්‍ය වලත් ගෑනු ළමයි ගත්ත චරිතවලට තේරුණේ අපරාධ දූෂණ වලටත් ගෑනු ළමයි ඉස්කෝලේ යුනිෆෝම් එක භාවිතා කරලා හැබැයි ඒ චරිතට ගැළපෙන විදියට විතරයි ගත්තේ.
ඒකෙන් යුනිෆෝම් එකට ඩැමේජ් එකක් උනේ නැහැ. හැබැයි දැන් තියෙන නාට්‍ය වලින් ඒ ඩැමේජ් එක වෙනවා. විසුවල් වලින් ඒ ඩැමේජ් එක වෙනවා. ඉස්කෝලේ ළමයාට තිබුණා ඉස්කෝලේ ගෑනු ළමයට පිරිමි ළමයටයි හාමුදුරු කෙනෙක් ගියා වගේ තැනකට ගරු කරා. දැන් එහෙම ගන්නෑ. බස් එකට ගොඩ වෙච්ච ගමන් ඉස්කෝලේ ළමයින්ගේ බෑග් ටික සීට් වල වාඩිලා ඉන්න ඔක්කොම ටික ඔඩොක්කොට ගන්නවා. දෙන්න දුවේ, දෙන්න පුතේ. දැන් කර තියානිකයක් ගන්නෑ. ඒ ගරුත්වය නැති කරගෙන තියන්නේ. තේරුණේ? එතකොට පන්සලට ගියත් එහෙමයි. ඉස්පිරිතාලෙකට ගියත් අර ඉස්කෝලේ දුවෙක් ඉන්නවා එන්න මෙහාට. ડોක්ටර්ස්ලා බලෙන් අඬ ගහලා කොච්චර ලෙඩ වැන්නත් එකයි. ඉස්කෝලේ ළමයට එන්න දෙනවා. ආන්දර කෙනෙක් ගියාම කොච්චර ගරුත්වයක් තියේදී ආයතනවල ඒ ගරුත්වයක් දැන් එන්න අඩු කරගෙන යන්නේ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් කෝටි 4ක් පියදම් කරලා ඊයේ පෙරේද නෙවෙයි දැන් අවුරුදු 2-3කට කලින් මාතර පැත්තේ පන්සලක ඒ මිනිස්යාගේ ડોක්ටර් කෙනෙක්ගෙන් එංගලන්තේ වියදම් කරලා හදලා අන්තිමට දැන් එතකොට ආරංචි වෙලා ඒ පන්සල විකුණන්න දාලා කියලා. ඉතින් ඒ ડોක්ටර් කියනවලු ආයේ මම කවදාවත් ජීවිතේටවත් ඒ වගේ පින්කමක් ආයේ මගේ මැරෙනකම් කරන්නේ නැහැ කියලා. කල්ල කිරිලා. තේරුණේ? දැන් මේ තත්ත්වෙට පත් වුණොත් ඒ මොකද වෙන්නේ? අපි කියන්නේ ඒව නිවැරදි වෙන්න ඕන. තාත්තා හොඳින් ඉන්න ඕන. අම්මා හොඳින් ඉන්න ඕන. අපේ වහ ටිකක් බොනවට වඩා බෙල්ල වල දා ගන්නවට වඩා ජීවිතේ නැති කර ගන්නවට වඩා මොහොතක් හරි මේ පළවේ පය ගහලා ජීවත් වෙනා පෙන්නමු අපි. ඇයි මේ ජීවත් වෙන මිනිස්සුන්ට දුක්ඛන්දරවල් දෙන්නේ? දැන් රේල් වල බෙල්ල තිබ්බ ගෑනලා මම මොකද කරන්න ඕනේ? මට කියලාවත් කරව ගන්න බැරි වැඩක්. බොහෝම ස්තුතියි කියලා ගැහුවන මැසේජ් එකක් කරේ. හොඳට ජීවත් වෙනවා ඊට පස්සේ. තේරුණේ? දැන් මං එපා හින්දානේ ගියේ. මම හොඳ නැතිනේ මට හොඳ ජීවිතයක් මට තියෙනවානේ. මේ අපේ ජීවිතේ මේ පුදුම දේවල් තියෙන්නේ. කුහක, කුණු කේඩු, මල පෙරේත හැංගී අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මට එපා නම් වෙන කාටවත් එපා. බැයි නම් බෑ මරනවා. ඉන්න දෙන්නේ නැහැ. කතා කරන්න දන්නේ අංක 1. ගෑනු ළමයි ඉන්නවා, පිරිමි ළමයි ඉන්නවා. සිං 7යි 8යි. ගලවනවා දානවා කතා කරනවා ආයෙ ගලවනවා දානවා කතා කරනවා. ඉතින් මේ වගේ අත්දැකීම් අපිට ඕනතරම් තියෙනවා. ඒ නිසා අපේ ජීවිතය අපි හදාගෙන ඉස්සරහට යන්න ඕන. පෙන්නන්න ඕන. පණ ගහලා කොන්ද කෙලින් තියාගෙන දෙපයින් නැකි හිටලා ජීවත් වෙලා. වහවිල බෙල්ලට දාගන්න නෙවෙයි. ඒ නිසා අපි හැමෝටම ආදර්ශ. මේ කියන බයිලාවල් නෙවෙයි. මේ ඇත්ත කියන්නේ. ඒ නිසා අපේ නදීක චතුරංගනි මහත්මියල විදේශගත විහිටත් මේ බණ ටික එතුමියට අහන්න ලැබෙනවා. එතුමිය කොහේ හිටියත් එතුමියට අද දුක දරා ගන්න ඉන්න වෙලා තියෙනවා. ආයෙ පණ දෙන්න බෑ. ආයෙ අපි ළඟට ගේන්න බෑ. ඔබතුමිය සල්ලියවල මේ ලංකාවේ කට්ටියත් එකතු කරගෙන තමන්ගේ සහෝදරයාට පුතාට පින් දෙන්නයි මේ උදාාරතර පින්කම සිදු කරේ. ඒ නිසා බොහෝම වටිනා බොහොම උදාාරතර පින්කම. ඒ නිසා අර පොඩි කාලේ ඉඳලම දැන් මේ හොඳ දේවල් පේන්න අඩු හින්දාම තමයි ගොඩක් තැන් හිරිහිලා තියෙන්නේ. ඉස්සර අපි යවුවානේ මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ පැහිලා ඉදලා විමට නැමිලා බර වෙලා අතු නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති වැඩිය කඩන නරක ළමයි ඒම නොවේ අපි. දැන් ওই කවිය මොකද්ද කිව්වේ? ගහේ අතු නැමිලා බිමට දොඩන් ඕන තරම් තියෙනවා. ඒ වුණාට නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. මොකද අඩු කරේ? කුණු පෙරේත මල පෙරේත දුෂ්ට තණ්හාවේ කවියෙම නැති කරලා හදුවා මිනිස්සු. ලොකු වෙනකොට. දැන් අල්ලපු ගෙදර මිනිහත් දීවිලක කියනවත් අල්ලපු ගෙදර මිනිස්සුන්ට ඉන්න බෑ. පෙසර වැඩි කර ගන්නවා නේක. නහර පුපුරලා මැරෙනවා නේක. ඉන්න බෑ. මේ ත්‍රිවිල කෙනාව දා ඉඳලා පහෝදාට මේ අල්ලපු ගෙදර මිනිහා hina වෙන්නෙත් නැහැ. කතා කරන්නෙත් නැහැ. පුදුම වැඩක් තියෙන ලංකාවේ. හැබැයි බණ නම් උදේ ඉඳලා අහනවා. රෑ එළි වෙනකොට පිරිතුත් අහනවා. මෙලව වැඩක් නැහැ. පෙරක් අයින්නවා සිල් ගත්තත් වැඩක් නැහැ. තේරුණේ? ඒ නිසා දැන් පෙරක් කරාට බණ අහනවා විතරක් නෙමෙයි ලියනවත් එක්ක. පෙර මිනිස්සු ඉන්න බණ ලියනවා. අහලා විතරක් නෙමෙයි ලියනවත් එක්ක. තේරුණේ? ගියක් හදාගත්තොත් එහෙම ඉවරයි. උපන්දා සිට ඉස්කෝලේ ගියේ එක්කන වෙහෙන් කතා කරන්නේ මේ ගේ හදාගත්තා විතර වාහනයක් ගෙනවුත් එමනම් එන්නෙත් නැහැ පැත්ත බලා දෙවන. ඒ හැටි. ඒ නිසා කොච්චර හොඳ දේවල් තිබුණා අපිට හිතේදී මම වෙන දේවල්. ඒ නිසා මම හිතන්නේ හැබැයි අර සෞදි වගේ ඔය කුවේට් වගේ රටවල් වල සල්ලි වැඩි හින්දාද මන් දන්නේ ඊර්ෂ්‍යාකාරයෝ තණ්හාකාරයෝ අඩු. තේරුණේ? මේ රටේ ඉතින් අර දුප්පත්කම හින්දාම හැමදේම කාලත් නැහැ හැමදේම විඳලත් නැහැ. කොච්චර ඔය හොටෙල් රෙස්ටුරන්ට් තිබුණා. මොකද කෑම වේලා කන්න ඔය එකට අපි ගිහිල්ලා නේ. ඔය වෙඩින් එකකට ගියොත් ඇරෙන්න. ඒ නිසා නේද? ඉතින් මන්දර
දැන් ඒව කන මිනිස්සු දැක්කහම දැන් ගෑල්ලා මේ කාලේ ස්කූටියක් එහෙම ඉතින් වදිනවනේ. ඉතින් ඒ කාලේ ඉදපු කිරියම්මලට ස්කූටිත් නැහැ මොකක් පුට් සයිකලයක් වන්නේ. ඉතින් දැන් යේලිත් එක ෆයිට් කරාට වැඩක් නැහැ නේ ඕකට. නේද? අපි ඔය කාලේ ඔය නාඩ ගන්න නැටි වෙන්නේ නැහැ කියලා. ඒ කාලේ ස්කූටි තිබුණේ නැහැ ඉතින්. ඒකට ඉන්දියාවටයි බයින්න ඕනේ. ගෙදර යේලිට වෙන්නට වැඩක් නැහැ. ඒ යේලි ස්කූටියක් එහෙම වදිනවා. ඉතින් සෝටක් ගහගෙන ඉතින් ඒව සාමාන්‍ය මට්ටම් දේවල්. ඒ යුගයට ආයෙ යන්න බෑ. ආයෙව ඇදලවක් ගන්න බෑ. දැන් දියුණු තාක්ෂණික දියුණු සමාජ වටපිට අපිට ඕවා නෙවෙයි ගැටලු තියෙන්නේ. අපිට ඕන මහත්යට වතුර එකක් එක බත් ටිකක් දෙන්න නෝන කෙනෙක් ගෙදරට ලස්සනට. ඕනේ නැද්ද එහෙම කට්ටිය? අම්මා තාත්තට කන්න ටිකක් දෙන්න. තේරුණේ? වතුර එකයි බත් එකයි දීලා මහත්යට ප්‍රාර්ථනා කරනවා. මට ලබනාත්මෙ මට සිටුදුවක් කියලා ඉපදෙන්න ලැබේවා. දිව්‍යාංගනාවක් කියලා මට ඉපදෙන්න ලැබේවා. හැබැයි ওই වතුර එකයි බත් එකයි කියලා දුන්නොත් එම් මහත්යට ජීවිතේට අර බත් විගන කන්නේ. ඇයි? දැන් බැරිලා වතුර එකයි බත් එකයි දුන්නොත් එම මහත්තයා නෝනට මේ නෝන මහත්තයාට අනේ මහත්තයා මට මේක කාලා සිටුදුවක් වෙන ලබනාත්මේ ප්‍රාර්ථනා කරන්න කියලා. පිස්සුද? ලබනාත්මෙත් මාගම්මනට උගරේ. නේ මේකද සිගරට් ටික කර ඉන්නේ. එහෙම ප්‍රාර්ථනා තියෙන්නේ පාටු. නිකන් අර කුහක අනේ අනාගතේ නෝනට හරි කමන්නේ හොඳක් කරන්න මට කමන්නේ නැහැ කියලා. අන්තිමට වෙන්නේ මොකද්ද? නෝනා පින් කරගෙන නෝනා දිවි ලෝක යනකොට සැලුට් එකක් දාලා මාගම්මන අඩලුකම් පැත්තේ අහස උඩින් මහත්තයාට ගෙදෙට්ට වෙලා ඉන්නේ උඩ බලියාගෙන. පිරක් දහමට තියන්නේ පාටියකට වෙඩින් එකකට විතරයි. ඒ නිසා බොහෝම ලස්සන මිනිස්සු ඇයි එහෙම වෙන්නේ කියන තත්ත්වේ අපි ඇත්තටම විමසන්න ඕන. මම නම් සමාව දෙන්නේ නැහැ. ඒක මගේ හැටියක්. බෙල් වල දාගෙන වහමනේ මම කාටවත් සමාව දෙන්න සූදානම් නැහැ. ඇයි? හරි බරපතල අසාධාරණයක් කරන්නේ අපිට. නේද මන්නේ? පවුල යමෝටම අපිට කරන්නේ බරපතල අසාධාරණයක්. ඇයි? මරුණ කෙනා මරුණා. ජීවිත ගත ඉන්න මිනිස්සු හැමදාම තැවෙනවා. දකින්න ගානේ මතක් වෙන ගානේ තැවි තැවි මෙරි අපි ජීවත් වෙනවා. ඒක ගානේ අපිට අසාධාරණයක්. පොඩි ප්‍රශ්නයක්. එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන්. එක්ක තීන්දුවකින් වෙනස් කර ගන්න පුළුවන්. නමුත් අපේ ලෝකේ අපි කෙනෙක් හිතන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා ඊටමත් වටිනා උදාාරතර පින්කම නදීකා චතුරාංගනී මහත්මිය ඇතුළු තාත්තා ඉන්නවා නේද? ඔව්. තාත්තයි. ගෙදර ලංකාවේ ඉන්න තාත්තා. අනිකුත් සහෝදර සහෝදරයන් ඥාතිවරු ඔක්කොම කට්ටිය එකතු වෙලා කිරියම් රාත්‍ර මිස්සියෝ දෙනාගේම සහභාගීත්වයෙන් හොඳ පින්කමක් කරා සිත කරගත්ත සියලුම පින් සුබන සමන් දෙවියන්ට විසුණු දෙවියන්ට කතරගම දෙවියන්ට දැරිමුණ ගම්බාර සරස්වති පත්තිනි මහණියන් ප්‍රධාන ලෝකපාලක සියලු දෙවියන්ට මේ පින් ලැබිලා ප්‍රාර්ථනා කරන බෝධියකේ නිවන් දකින්න අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. මේ උදාාරතර පින්කමේ ආශිර්වාදයෙන් විදේශගතව සිටින නදීකා චතුරාංගනීට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක කම්කටොළු කරදර ප්‍රශ්න පීඩාවන් දුර වෙලා හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සම්පන්නියටපත් වේවා කියලා සාදු කියලා අපි නදීකා චතුරාංගනී මහත්මියට ආශිර්වාද කර සිටිනවා. ඒ වගේම තාත්තට ඉදිරිපිටින් අයියට ඒ වගේම දුව මල්ලිලා ඒ වගේම අනිකුත් අම්මලා සහභාගී අනිකුත් සහෝදරියන් චූටි දරුවෝ සහභාගී ඔක්කොම කට්ටියටත් වාහනවලටත් ගෙදරටත් ඉදමට භූමියටත් ජීවිතවලට ඇතිවන ඇස්වාකට වාහෝවා අනිමින කොඩෙවෙන ප්‍රේත දෝෂ ප්‍රේත වෙන භූත දෝෂ භූත බැල්මිය සතර කුමන්ත්‍රණ උපද්‍ර දෝෂ විපත් දුර වෙලා හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සම්පන්නියටපත් වේවා කරන කිර රැකී රක්ෂාවන් ව්‍යාපාර වඩ වගාවන් දීර්ඝ වෙලා හොඳම ගමනක් යන සිත සාන්තිය බලය ආරක්ෂාව වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරේ සිරිනවසෙත්ම වේවා. දැන් කල්පනා කරන්න මීට වසරකට පෙර පරලෝසපත් වූ විතානික උදාර මදු සංකට කවදාත් එවැනි අකල් මරණයක් නොවේවා. ඒක අපිට ගන්න තියෙන්නේ කර්ම මරණයක් ඒව නෙවෙයි. අනතුරක්. ඒ කියන්නේ ඒක තමන්ගේ පණ නැසීමේ මහා එකටත් වැටෙනවා. ඒක අනතුරක් කියලා ඒකටත් වැටෙනවා. හැබැයි කර්මකාරකක් නෙවෙයි. ඒ නිසා සසරේ අඩුවක් අකුසල කර්ම වලින් අඩු නැත්තම් ඒ ඔක්කොම අංග සම්පූර්ණ වෙලා අකල් මරණයටපත් නොවෙන දිගාසිරි ලැබෙන ඉදිකට්ටක් අතඩුවක් නොවෙන හොඳම තැනකටපත් වෙන්න මේ පින් අනුමෝදන් වෙත්වා. අයියගේ පරම්පරාවේ නදීකා මහත්මියගේ පරම්පරාවේ සහභාගී වෙච්ච ඔක්කොගේම පරම්පරාවල මියගිය සැමටත් මේ පින් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් පෝච්චි අතට ගන්න පෑන් වඩන්න. පෑන් වඩන එක විදිහට. හරි පෝච්චින් අල්ලගෙන ඉඳන් මේ ඥාතිවන්ට කතා කරන්න. සීපත් කරගන්න. යථා වාරිවං ආපෝරා පරිපූර්ණති සාගර
एवमेवैतो दिन्नं पेतानं उत्तकप्पति उन्नमेव कर्मत्तं यथा दिन्नं पवत्वति एवमेवैतो दिन्नं पेतानं उत्तकप्पति चित्तं पातितं तु यत्सब्बमेव समीच्यतो कुर्वन्तु चित्तसङ्कप्पा मुनितो शिरसो यथा इच्छितं पतितं तु यत्सब्बमेव समीच्यतो कुर्वन्तु चित्तसङ्कप्पा छन्दो पन्नरसि यथा